මේ තියෙන මගේ වල්ලපට්ටව ගාව අගවුට් කියන ගාව තමයි තියෙන්නේ. සුද්ධ කරන්න නම් බැරි වුණා. ඉනස්ල පොඩ්ඩක් අසනීපින් ඉන්නේ මම. සුද්ධ කර ගන්න ඕනේ. මම ගස් 33ක් හිටවලා තියෙනවා. තාම නම් හොඳට තියෙනවා හැබැයි. කම්පැනි එකක් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. එයාලා ගහකට ලක්ෂ 2ක වියසම මාර දීලා තිනවා. ඒක බොරුද්ද කියන නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් මං හිතෙව්වා. වියසමක් මට හම්බුණා. එක පැලයකට ලක්ෂ 2 ගානේ තමයි කියලා තියෙන්නේ. අවුරුදු 8ක් යනවා කියලා කිව්වා. ගස් කපන්න. අවුරුදු 6න් තමයි මේකට බෙහෙත් එකක් ගහන්න තියෙන්නේ. මම කියන්නේ අනිත් පැල ටික. ගස් දෙකක් නම් මැරුණා හැබැයි විලව් කඩලා. මේ ගහ තමයි එකක්ම ලොකු වෙලා තියෙන්නේ. ඔස්ස ගිහින් තියෙනවා හොඳට හැදිලා තියෙනවා. මගින් පුවක් පැවැත්මම හිටවලා තියෙනවා. තාම නම් පොඩි ඒවා. මෙතන තියෙනවා තව. මේකත් හැදිලා තියෙනවා. හරියට දන්නේ නැහැ ඉතින් හිටෙව්වා. කපලාම තමයි බලන්න වෙන්නේ. අවුරුදු මාස 6යි හිටවලා. මේක පැලයක්. හිටවලා බලන්න ඉතින් ඉඳ තියෙනවා නම්. මේ ගෙට පහලින් යනවා ගඟක්. එතනින් මේ කුඹුර වලට වතුර යන කානුවක් තමයි මේ. මේ තියෙන්නේ ගඟ. මේ වතුර යන ගඟ. දවසට මාත්‍රම ගොඩක් වතුර යනවා මේකේ. ඉතින් නාන්නත් පුළුවන්. මේවට මම දා පොහොර කියන්නම්. මාස 4කින් දැම්මා. ඊට වල මාස 4කින් කැල්සියමුයි කැල්සියම් දැම්මා. ඊට පස්සේ මේ ළඟදී දැම්මා මඩ පොහොර. අවුරුද්දක් කමාරක් අතර ගියාට පස්සේ තමයි ගස් හොඳට වර්ධනය වෙන්නේ. තාම හිටවල මාස 6යි. ඉතින් ඔයාලත් මේ වල්ලපට්ට ගස් හිටවනවා නම් මම ඒ ආයතනය කතා කරලා දෙන්නම්. මට නම් 7-5ක්වත් නැහැ. ඒකට මම කතා කරලා දෙන්න. ඉතින් කාට හරි හරියනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මාව subscribe කරන්න, like එකක් දාන්න. එහෙනම් ඔබගේ subscribe එක හා like එක මට ගොඩක් වටිනවා. මොකද මම ගේමක් ගහන්න හදන කොල්ලෙක් හින්දා. මම ඉස්සරහට මේකේ බලන්නම් වීඩියෝ ගේන්න. දැන් ලබන මේ මාසේ යාලා එනවා කොහොමද බලන්න කම්පැනියෙන්. මම ආවම වීඩියෝ එකක් දාන්නම්.